මේ බහුස්තරතාවය බලයක් තියෙන කට්ටිය හිටිය නිර්වණ ඔය සමාජ මාධ්‍ය වලනේ ගෝඨාභයට එන්න කියාපිය මට අපහසු නැහැ මම අලු දූවිලි කෝ අලු දූවිලි කරපළා දැන් මම ওই කතාව කිව්ව මම අලු දූවිලි කරන්න එපා මොකද්ද ඔබතුමාට තියෙන අමාරුව මේ මෙතන මේ තියෙන මේ රට මේ ගොඩ දාන්න මම ওই ප්‍රාතිහාර කතාව කියනනේ මිනිස්සු ඔව් ඒ හැමෝටම ප්‍රාතිහාර පාන්න පුළුවන් නේ මම කිව්වේ අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දුප්පත්කම එහෙම නැත්නම් මේ තියෙන දිලිදුකම නැති කරන්නනේ ඔව් මම අහන්නේ අන්න එතනට ඔබතුමාට වැඩපිළිවෙලක් තියෙනවද එදා ඒ සුනාමි එන දවස්වල ඔන්න මුහුද ගොඩ ගන්නවා කියලා කවුරු හරි කියනකොට මිනිස්සු දිවි මුහුද පැත්තට. ඔව්. දෙවෙනි එකට ඇවිල්ලා නියට කරන්නේ. ලංකාවේ විතරයි අතීතයේ වර්තමානයේ අනාගතයටත් අධ්‍යාත්මික නායකයෙක් හදලා සමාජයේ තියෙන මේ බොරුව මොකක්ද ඇත්ත මොකක්ද කියන එළියට දාන්න. හරිද? මේ දවස්වල කතා කරන මාතෘකාවක් තමයි මේ දියසෙන් කුමාරයා එහෙම නැත්නම් දියසෙන් කියලා කියන්නේ. ඉතින් පහුගිය අවුරුදු කිහිපයේ එහෙම නැත්නම් පහුගිය දින කිහිපයේ සහ මේ දිනවල සහ මේ කතා වෙනවා මේ දියසෙන් කුමාරයා කියන මාතෘකාව ගැන ගොඩාක් සමාජ මාධ්‍යවල ඒ වගේම Facebook එකේ වෙන්න පුළුවන් YouTube එකේ වෙන්න පුළුවන් ඔබ දැකලා ඇති මමත් දැකලා තියෙනවා මේ දියසෙන් කියන පුද්ගලයෙක් ඇවිල්ලා එහෙම නැත්නම් එක එක වර්ගයේ දියසෙන්ලා බිහි වෙලා තියෙනවා. ඉතින් ඇවිල්ලා නොඑක් ආందోලනාත්මක කතා සමාජ මාධ්‍යයේ ඔබ දැකලා තියෙනවා. ඉතින් අන්න ඒ මාතෘකාව අරගෙන ඒ මාතෘකාවත් එක්ක කතා කරන්න මේ දවස්වල කතා කරන දියසෙන් කෙනෙක් දියසෙන් කුමාරයෙක් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් අපි ඔහුත් එක්ක කතා කරලා අපිට තියෙන ඔබට තියෙන ප්‍රශ්න ටික එළියට දාගමු. එහෙම නැත්නම් මේවට පිළිතුරු ලබා ගන්න අපි ලබා ගමු. මොකද දැන් අපිට මේක අල්ලගන්න බෑ. එක එක තැන් වලින් දියසෙන්ලා මතුවලා තියෙනවා ලංකාවේ තැනින් තැනින් එක එක කතා කියනවා මේ රට හදන්න බලන දැන් කවුරු හරි හදන කෙනෙක් ඉන්නවනම් අපි ඒක නා දැනගන්න ඕනේ. ඉතින් අපි කතා කරාම අපිත් සමග සම්බන්ධ වුණා චන්ද්‍රකුමාර දහනායක කියලා මහත්මයෙක්. ඉතින් ඔහු සමග අපි මේ කතා කරලා දැනගමු මේ දියසෙන් කුමාරයා පිළිබඳව කතිකාව. එහෙනම් ඔබතුමා පිළිගන්නවා අපේ වැඩසටහන channel talk with ruwan වැඩසටහනට ආයිබෝන්. ආයිබෝන්. මේ දියසෙන් කුමාරයා ගැන එහෙම නැත්නම් මේ දියසෙන් ගැන කතා කරන්න යන්න කලින් මම ඔබතුමාගෙන් මුලින්ම අහන්නේ ඔබතුමා කවුද? ඔබතුමා කොහේද? ඔබතුමා කොහේ කෙනෙක්ද කියලා මම මුලින් දැනගන්න කැමතියි. රුවන් මගේ නම චන්ද්‍රකුමාර දහනායක. ගම ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මිමන මැතිවරණ කොට්ටාසේ කැටන්දොල කියන ගමේ තමයි මම ඉපදුනේ. රෝහණ පුරවරේ දක්ෂිණ දේශයේ තමයි ඉපදුනේ. ඔව්. කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරා. සක්‍රීය යුද සේවයෙන් ඉවත් වෙලා දැනට ඉතින් වෙන කටයුතු සිද්ධ කරගෙන ජීවත් වෙන කෙනෙක්. පවුල විස්තර ගැන කිව්වොත් පවුල විස්තර මගේ නෝනා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවෝ 3 දෙනෙකුගේ තාත්තා කෙනෙක්. ව්‍යාපාර කටයුතු තැන් කටයුතු කරන මම කම්කරු පන්තියේ දෙමව්පියෝ දෙන්නෙකුට දාව ඉපදිච්ච කෙනෙක්. එතකොට මේ ඔබතුමා කොහොමද පාසල් කාලය ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත්? අතරම රුවන් මම මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වුණු කෙනෙක්. බොහොම දුප්පත් පවුලකින් තමයි මම අනාගතේ ගොඩනගා ගත්තේ. දුප්පත් පවුල් තියෙන නිසා තමයි මේ ලංකාවේ සාසනෙත් ලංකාවත් ආරක්ෂා වෙන එකට හේතුව තමයි මේ හමුදාවට යන්නේ. මහාන වෙන්නේ දුප්පත් පවුල් වල කොල්ලෝ තමයි. ඒ හින්දා මේවා මේ විදිහට පවතින. ඒක දුප්පත්කම තියෙන්න ඕන කියලා ඔබතුමා කියනවද? දුප්පත්කම කියන එක ඒක ලොකු ආශිර්වාදයක් ජීවිතේට. මොකද මේකේ ආදීනව දැනගෙන ඉපැ දැන් සමහර ලාවට රජපෞල් වල ඉපදිලා දුප්පතාගේ දුප්පත්කම නැති කරන්න කතා කරන රාජකුමාරවරු. අපිට දුප්පත්කමේ තියෙන අගහිගතා පිළිබඳ අමුතුවෙන් කියන්න ඕනේ. ගෙදර තාත්තා කෙනෙක් 4 ගාතෙන් බීලා ආවට පස්සේ ගෙදරවල ළමයි 4 5 6 දෙනෙක් ඉන්න තැනක අම්මා කෙනෙක් කොච්චර අසරණ වෙනවද? දරුවෝ කොච්චර දුක් වෙනවද? ඒ අත්දැකීම් ටික අපිට තියෙනවා. ඔබගේ විස්තර වලින් පසුව අහන ප්‍රශ්නය තමයි මේ දැන් දියසෙන් කතාවට අපි එන්න එපා. දියසෙන් කියලා කියන්නේ කවුද කියලා පොඩ්ඩක් දැනගමුද? ඔව්. දියසෙන් කියලා කියන්නේ මම සමාජ මාධ්‍ය මගේ දියසෙන් බලය YouTube නාලිකාවෙදිත් මම කියලා ඇති. මිනිස්සු ලොකු මේ මෙලෝඩියක් දන්නේ නැති මිනිස්සු පඬිත වාක්‍ය දාලා තියෙනවා මේ දියසෙන් කියන්නේ මෙන්න මේ වගේ පුද්ගලෙක්. මෙයා සිව්සැට බරණින් සැරසිලා පෘථිවියට බහින දෙවියෙක්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමයි මේ එන්නේ. එක එක මට තියෙනුනේ. එතකොට අර එක එක පෙළහර පාන්න පුළුවන් මට බලයක් තියෙනවා එහෙම අපි දැකලා තියෙනවා. දැන් මෛත්‍රී උදාහරණයක් ඇටියට රුවන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ දසපාරමිතා සම්පූර්ණ කළා දේවාරාධනාව වෙනකන් ඉන්නේ බුද්ධත්වයට පත් වෙන. නමුත් තාම ඒ කාලේ ආවේ නැහනේ.
ඒ අතරතුරේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් නාථ දෙවියෝ නමින් වැඩ ඉන්නේ තවුතිසා දිවිලෝක. උන්වහන්සේ මේකට බහැලා මේ දියසෙන්න දඟලන්නේ නැහැ. ඔය මිනිස්සු හදාගත්ත මතිමතාන්තර. එතකොට ඔබතුමා කියන ඔබතුමාට බලයක් තියෙනවද නැද්ද? මටද? ඔව්. දැන් ඇයි බලයක් නැත්තේ? ඒ කියන්නේ ඔබතුමාට බලයක් තියෙනවා. මට විතරක් නෙවෙයි හැම කෙනෙකුටම බලයක් තියෙන ලොකුම බලයක් නෙමෙයි. නෑ මං අහන්නේ දැන් මේ දියසෙන් කතාවත් එක්ක මං ගත්තොත් ඔබතුමාට බලයක් තියෙනවද දියසෙන් මට තියෙන ඇත්ත කියන්න පුළුවන් බලයක් තියෙනවා. තව විශේෂ බලයක් තියෙනවා මට සාමාන්‍යයෙන් ඒක මේ රටේ මිනිස්සු දන්නවා. ධර්ම අවබෝධය තියෙන ඕන කෙනෙකුට මට ඕන සෙනගකට ඕන පිරිසකට ධර්මය අවබෝධ කරලා දෙන්න පුළුවන්. ඒක සංසාරයෙන් එන බලයක් මට තියෙනවා. එහෙම නැතුව වෙන විශේෂ බලයක් නැහැ. අර කියන වගේ දැන් ඔය කියන්නේ මේ මට එර්දි පාන්න පුළුවන්. එතකොට මට අඩි ටිකක් උඩින් යන්න පුළුවන්. ඒක කතා කියනවනේ. මම ওই ප්‍රාතිහාර කතාව කියනනේ මිනිස්සු. ඔව්. ඒ හැමදෙන්නේ ප්‍රාතිහාර පාන්න පුළුවන් නේ මං කිව්වේ. කාන්තාවන්ටත් පුළුවන් නේ දැන්. කාන්තාවන් මේ ලෝකෙට දරුවෙක් බිහි කරන එකත් ප්‍රාතිහාරයක් නේ. ඔකට කියනනේ ගැප් පෙළහර පානවා කියලා. දැන් මම කිව්වා මේ දැන් සාමාන්‍ය බල්ලෙක් වගේ නෙවෙයිනේ පොලිසිය පුහුණු කරපු ඇතිදෙඩි කරපු බල්ලෙක්. ඒ බල්ලට පුළුවන් නේ මිනිස්සු උට්ටක් කරන්න බැරි දේවල් කරන්න. බෝම්බ අල්ලනවා. මද්ද්‍රව්‍ය අල්ලනවා. අපරාධ අල්ලනවා. ඒ වල්ලුන්ටත් ප්‍රාතිහාර පාන්න. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ ඒ ශේෂ්ඨවල තියෙන බහුශ්‍රතභාවය තමයි ඔබතුමා ගාව තියෙන්නේ එහෙම. ඒ වෙයි තියෙන බහුශ්‍රතභාවය යම් කිසි දෙයක් මේ ධර්මයෙන් අවබෝධ කරගත්තා නම් අන්නේ බලය තමයි මට තියෙන්නේ. ඒ නැතුව වෙන බලයක් මට නැහැ. ඉතින් ඒ තුලින් මේ ඔබතුමා කියන්නේ දැන් මේ රට පාලනය කරන්න ඔබතුමාට හැකියාවක් තියෙනවා. හැදිලා හැකියාව කියන්නේ මේකනේ. ඒක බුද්ධ කාලේ ඉඳලා දේශනා කරපු ওই දේශන මාතෘකාව තියෙන. ඉතින් එතෙන්ට යන්න සුදුසුකම් මට තියෙනවා. ඒ මම කියන එක මම කියනවා. තවත් පිරිස් කියනවා ඒගොල්ලෝ ඒලා කියලා. බොරුවට බලයක් තියෙනවා කියලා කියන හැම දේශන කෙනෙක්ම බොරුකාරයෙක්ද ඔබතුමා කියන විදිහට? කෙනෙකුට අපි ඒකත් දැනගන්න එපා. අනිවාර්යයෙන්. ඔව්. දැන් මම හරි දේශෙන්න මට සදාචාරාත්මක අයිතියක් නැහැ මිනිස්සුන්ට පොල්ලෙන් ගහලා බිම දාන්න. ඒගොල්ලෝ ඒ ප්‍රතිපත්තිය ඉඳගෙන හරි තමන් වරද්දන්න නොකර හරි ඉන්නවනම් සමාජයට මොකක් හරි යහපතක් කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි අපි දරුවන්ට කියන්නේ පුතේ ගැමුණු කුමාරයා වගේ හිතන්නේ කියලා. ඔව්. දැන් අපි කියන පුතේ දුවේ යසෝදරා වගේ හිතන්න. ඒ අය වෙන්න හිතන දරුවන්ට අපි උසුළු විසුළු කරන්න නිඳා කරන්න යන්න හොඳ නැහැ. මම කොහොමද ඒ වැඩේ කරන්නේ? මම කියන්නේ ඔබත් දියසෙන්න පුළුවන් ඔබත් දියසෙන්න. මෙහෙම මහත්තයා දැන් අපි පොඩි දරුවෙක්ට තමයි කියන්නේ මේ රජ කෙනෙක් වගේ ඉන්න හැම කියලා. නමුත් දැන් මේ වැඩිහිටි පාර්ශවයමනේ දැන් කියන්නේ දියසෙන් මේ මම දියසෙන් මම තමයි මේ රට පාලනය කරන්නේ. එතකොට එයාලට මොකද්ද මං අහන්නේ? ඒකවල දැන් ඔබ දැක්කද පහුගිය දවසක හොඳ රඟපෑමක් කරා දියසෙන් කුමාරියෙකුත් ඇවිල්ලා. ඔව් මම දැක්කා මම හිතන්නේ මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන් දකින්නේ නැති. දැන් ඒක ඉතින් සාමාන්‍ය රැවටීමනේ දැන්. බුදුවරියෝ ලෝකේ පහළ වෙලා නැහැ. ඔව්. මාර දූතිකාව. ඒ කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා වෙන ගෑනුන්ට බෑ. ඔව්. සක්විති රජ වෙන්න, සහම්පති මහ බ්‍රහ්මයා වෙන්න, යම රජුරු වෙන කාන්තාවන්ට බෑ. ඒ කියන්නේ එතනින්ම දියසෙන් කුමාරයෝ අයින් කළා දාමුකෝ. ඔව්. නමුත් දියසෙන් කුමාරයෝ ගොඩක් ඉන්නවනේ. කුමාරයෝ ගොඩක් ඉන්නවා. මං අහන දැන් එතකොට එයාලා බොරුකාරයෝද නැද්ද? ඇත්ත ජය ගන්නකොට රුවන් බොරුව යටපත් වෙයි ගන්න. බොරු පසු බහින්න වෙනවනේ. ඔය දියසෙන් කුමාරයෝ ගොඩක් ඉන්න බෑනේ. ඒ කියන්නේ නමුත් ඔබතුමා විවේචනයක් කරන්න යන්නේ නැහැ. කෙල්ලේ කියන්නේ මෙයා බොරුකාරයෙක් නේ. ඒ කියන්නේ ඔයගේ යාළුවෝ නිසා යාළුවෝද යාළුවා නැහැ නේ. කිසිම සම්බන්ධයක් නැහැ. මම කාටවත් නිඳා කරන්න කැමති නැහැ. කැමති නැහැ. මට ඕන කෙනෙක් නිඳා කරන්න මම ඒකට ප්‍රශ්නයක් නැහැ. මම එහෙම කාටවත් නිඳා කරන්නේ නැහැ. නිඳා කරන්නේ නැහැ. එතකොට මේ යම් දැන් ඒ පුද්ගලයා දැන් කියනවනේ මෙහෙම දැන් ඔබතුමා විතරයි මම හිතන්නේ ඔබතුමා විතරයි කියන මට බලයක් නැහැ කියලා. මට බලයක් නැහැ. නමුත් මේ දේවල් මම පරිශීලනය කරන මේ බහුස්ථතාවය බලයක් තියෙන කට්ටිය හිටියනේ රුවන් ඔය සමාජ මාධ්‍ය බලවනේ ගෝඨාභයට එන්න කියාපිය මට අපහසු නැහැ මං අලු දූවිලි කරන කෝ අලු දූවිලි කරපළා දැන් මම ওই කතාව කිව්ව මම අලු දූවිලි කරන්නේ බෑ බොරු පට්ටපල් බොරු ඒ කියන්නේ බොරුකාරයෝ එහෙමද කියන්නේ ඔව් දැන් එතකොට දැන් ඔබතුමාට කොහොමද දැන් යාලටත් දැන් මං හිතුවා දැන් අපි හිතමු සමහර කෙනෙක්ට වෙන්න පුළුවන් මම දන්නේ නැහැ දියසෙන්ලට මොන වගේ බලයක් තියෙනවද නැද්ද කියලා සහ එයාලට මොන වගේ පරම චේතනාවකින් යුතුවද මේ කතාව මේ මාතෘකාව යටතේ කතා කරන්න කියන එක මම දන්නේ නැහැ. නමුත් දැන් මේ මෙයාලට දැන් හීනෙන් හරි ඇවිල්ලා හෝ එහෙම නැත්නම් මානසිකව මොනවා හරි දෙයක් පරිශීලනය කළා හෝ මේ දාගත්ත නිසානේ මේ මාතෘකාව ගැන මේ සමාජ මාධ්‍ය තුල කතා කරන්නේ. එතකොට ඒ නිසා දැන් මම අහන්නේ ඔබතුමා කොහොමද මේ ගැන කතා කරන්නේ? සමහර මිනිස්සුරුවන් මේ භාවනා කරන්න ගිහිල්ලා භාවනාවේදී නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා එකපාරට හේනියක් දැකලා නැගිටිනවා. නැගිටලා ඉවරලා කියනවා බුදුන් මේ මෙච්චර කල් කරපු භාවනාවේ අද ප්‍රතිඵල හම්බුණා මම සෝවාන් නැහැ කියලා නැගිටිනවා. මොකද? තීන මිද්දට අහුවෙලා රැවටිලා මාර්ගඵල ලැබුවා කියලා නැගිටිනවා. ඉතින් ඔය ඒ කියන පුද්ගලයෝ එක එක අවතාර විදියට එක එක පිල්ලි විදියට නැගිටිනවා. දියසෙන් කියන එකේ දැන් අප කලිනුත් කිව්ව මාතෘකාව. දියසෙන් කියන එකට අර මිනිස්සු බලාගෙන ඉන්නෝ
අද හෙට මහා කඩුවක් අරගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් පිරිච්ච අසූරියනක් තියෙන දෙවි කෙනෙක් බහැලා මේ ලංකාව ගොඩ ගන්නවා. එහෙම අතීතයේ එහෙම දෙයක් වෙලා නැහැ. මනුස්ස ලෝකෙට එන්න නම් රුවන් සිස්ටම් එකක් තියෙනවා. ඔබේ ගෙදරට ඔබේ නම ලියලා ඔබට ලියුමක් එවුවොත් ඔබ පිළිගන්න කවුරු හරි හිතන් ඉන්නවනම් මෙතුම කිව්වා වගේ දැන් මෙතුම කියන්නේ කඩුවක් අරගෙන එහෙම නැත්තම් පෙළහර පාලා එහෙම දියසෙන්ලා එන්නේ නැහැ. මෙතුම කියන ජීවිතේට එන්නේ නැහැ. හරිද? අපි එතන ඉඳන් දැන් ආයෙත් පටන් ගමු කතාව. ඔව්. ඒතකොට මම කියන්නේ දියසෙන් විදිය දැන් මම දියසෙන් කියන මර්ග උක හේතු වෙන්නේ බැරුව. ඔව් අනිවාර්යෙන්. දැන් බුදුහාමුදුරුවන්ට නම තියුවේ කවුද? අතීතයේ බුදුවරු නම කිව්වා අනාගතයේදී මෙන්න මෙයා සිද්ධාර්ථයෙන් බුදු වෙනවා. අද දුටුගැමුණු කියලා නමක් තියුවේ නෑනේ අම්මා. ගාමිණී අබේ නම දුෂ්ට ගාමිණී දුටුගැමුණු වුණා. ඔව්. භාරද්වාජ හාමුදුරුවරු බුද්ධ ශාසනය ගොඩක් ඉන්න එක්කෙනෙක් ඉන්නවා. මේ පින්ඩෝල භාරද්වාජ අර පාත්‍රයේ වෙනුවෙන් ප්‍රාතිහාර පාපු රහතන් වහන්සේට එයාගේ නම භාරද්වාජ පින්ඩෝල කතාව දැම්ම සමාජයෙන් මේ පාත්‍රයේ වෙනුවෙන් මෙහෙම කරා කියලා. තව ඉන්න සිංගාල භාරද්වාජ කියලා කඹයක් අරගෙන රහත් වෙන්න බැරුව එල්ලෙන්න ගිහිල්ලා එල්ලිලා මැරුණා. ඔව්. මැරෙනකොට පෙරපිනක් තිබිලා කොහමයි රහත් බව ලැබුවා. කඹේ නිසා කඹ රහතන් වහන්සේ හින්දා සිංගාල භාරද්වාජ වුණා. දීසෙන් වෙන්නේ මෙන්න මේකයි. මේක ටිකක් අමිහිරි කතාව. මේක ඕන කෙනෙකුට අර ඕන පැත්තකින් ඉන්න හැබැයි මඩ ගහන්න පුළුවන්. ඔව් ඒකට දැන් ඔබතුමාගේ මොකක් කර නෑකමක් හරි තියෙනවද මේ දේශින් පරම්පරාවට? ඔව් තියෙන විදිහ මම කියන්නේ රජ කෙනෙක්ගේ පරම්පරාව නෑ. ඒක නෑ කිසිම නෑ. මම මේ කියන්න හදන්නේ මේ ඉලක්කයකට යන්න නම් රුවන්. ඔව්. ඉලක්කයකට යනකොට මඩ ගෑවෙන්නේ. ඒක නවත්තන්න බෑ. ඔව්. ඒ නිසා රුවන් මම මේ උදාහරණයක් එක කියන්න මට විනාඩි දෙකක් දෙන්න. අනිවාර්යයෙන්. මේ බෝසතාණන් වහන්සේ පෙරම් පුරන කාලේ එක්තරා රජ කෙනෙක් යනෝ උයන්සිරි නරඹන්න කැලේ. යනකොට මේ රජතුමාට ඇහෙන ලස්සන කාන්තාවගේ මිහිරි කටහඬක ගීතයක්. රජතුමා මේ ඔස්සේ ගිහිල්ලා මේකට වශී වෙලා කාන්තාව හොයාගන්න දර කඩන කාන්තාව. රජතුමා මොකද කරන්නේ? මේ ස්ත්‍රී දූෂණය කරනවා. රජුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. මෙතන ඊට පස්සේ මේ ස්ත්‍රිය ගැබිනියක් වෙනවා. රජතුමා ඒ වැඩේ කරලා මාලිගාවට එනවා. ආයි සම්බන්ධතා නැහැ. මේ මැල්ලිනකොට දැන් මේ ස්ත්‍රිය දරුවෙක් බිහි කරන පුතේ. ඔව්. හරිද? මෙතෙන්ට එන්නේ කවුවන්නේ බෝසතාණන් වහන්සේ මේ කුසට ඇවිල්ලා තියෙන්නේ. බලන්න තු මේ කෝටිපති පරම්පරාවල් හොයාගෙන යන්නේ නැහැ ওই බෝසතාණන් වහන්සේ. මේ අවස්ථාවේදී දැන් දරුවෝ ඉපදුණා. දරුවට තාත්තා කෙනෙක් නැහැ. දරුවෝ පාසල් යනවා. ඔව්. දරුවා අහනවා හැමදාම අම්මේ හැම කෙනෙකුටම තාත්තා කෙනෙක් ඉන්නවා. අයියා මේ මට නැත්තේ. මේ එක එක උත්තර දෙදී අම්මා මගහැරලා පස්සේ අන්තිමට කියනවා ඇත්ත කිව්වා පුතේ. ඔබට තාත්තා කෙනෙක් නැතුව නෙවෙයි. ඔබේ තාත්තා තමයි මේ රටේ රජා. මෙන්න මේ නිසා තමයි මට උඹ ලැබුණේ කියලා දරුවට ඇත්ත කිව්වා. එහෙනම් අම්මේ අපි යමුකව තාත්තා බලන්න. ගියොත් පුතේ අපි දෙන්න මරයි කිව්වා. අම්මා මං එක්ක යන්නේ කිව්වා. ඒක මං බලා ගන්නම් කිව්වා. හදිස්සියේ පුතේ උඹේ තාත්තා පිළිගත්තේ නැත්නම් ඔය ඇත්ත කතාව අපි දෙන්න මැරුවොත් ඒ වෙලේට අම්මා මුකුත් කරන්න එපා කිව්වා. කකුල් දෙකෙන් අල්ලලා මං උඩ විසි කරන්නයි කිව්වා. රජතුමනි මේ ඔබතුමාගේ පුතා නෙවෙයි නම් මටත් එපා කියලා උඩ විසි කරන්න. ඒක මං ඊටු ටික බලා ගන්නවා. ඔව්. මේ බෝසත් දරුවත් එක්ක අම්මා ගියා. රජතුමාට ගිහිල්ලා කිව්වා රජතුමනි මේ ඔබතුමාගේ පුතා මතකද අහවල් දවසේ අහවල් කැලේදී ඔබ අතින් මම මේ විදිහට සිද්ධ වුණා කියලා. ඔව්. රජතුමා කියන මේ පිස්සු ගෑණි මේ ගෑණි මොකටද ඇතුළට එළවපල්. ඔව්. ඒ වෙලාවේ කියන මේ රජතුමනි නෑ මං එළවන්නේ මේ ඔබතුමාගේ පුතා. ඔබට පිස්සුද? ඔබට පිස්සු. නෑ බොරු චෝදනා කර මම උඹලා දෙන්නම් මරණය. ඊපස්සේ අර කාන්තාර පුතා කිව්වේ දරුවේ කකුල් දෙකෙන් අල්ල උඩ විසි කරා. ඔව්. දරුවෝ උඩ නැවතිලා තාත්තේ ඇත්ත කියන්න කිව්වා. අර ඒ විශ්මයත් එක්කම තාත්තා කියන ඔව් පුතේ මම ඇත්ත පිළිගන්න මම කිව්වේ බොරුවක් උඹ මගේ පුතා තමයි කියලා රජමාලිගාවේ නවත්ත ගත්තා. එතකොට ඒ බෝසත්තරයෙක් වෙලා හිටියෙත් එතකොට එහෙම බලනකොට අවජාතක දරුවෙක් නේ. ඇත්ත කියනකොට. ඔව් එතන බැලුවොත් ඔව්. දැන් මම මේ ඇත්ත කියන දියසෙන් වෙන විදිය රුවා. දැන් මේකෙදි මම දන්නවා මට සමාජය ගොඩක් මේව කරා. දැන් මේ මගේ උප්පැන්නේ ගත්තට පස්සේ වන් මෙතන මේ තියෙන තාත්තගේ නම ලියනකොට ඉරක් නේ තියෙන්නේ. ඔව්. හැබැයි මම මේ ඇත්ත කියන්නේ. ඇත්ත සංගල වැඩන්නේ. ඔව්. රුවන් මම මගේ අම්මා විවාහ වෙලා ඉන්න කාලේ මට වැඩිම ලක්ක කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මම ලැබෙන්න ඉන්න කාලේ අපේ තාත්තා මම දාලා යනවා. මම තනි වෙනවා. අම්මයි මායි අපේ අක්කයි දාලා යනවා. ඉතින් ඊට පස්සේ ගියාම පස්සේ කාලේ අම්මා විවාහයක් කරගන්නවා. නමුත් එදා අර දාලා ගිය තරහට අම්මා මගේ තාත්තගේ වාසගම මට දාන්න නැතුව අම්මගේ දහනායක කියලා තමයි මට දාලා තියෙන්නේ. ඔක පස්සේ කාලේ සමාජයේ කතා වෙලා දවසක් තමන්ගේ මිනිහෙක් බීගත් මිනිහෙකුත් මට අපහාස කරා උඹ කොහොමද දහනායක වෙන්නේ උඹ මෙන්න මෙහෙමයි කියන එක කියලා දුන්නා. ඒ ඇත්ත එක මගේ යමනාපෙකුත් නැහැ. ඉතින් එතකොට මට තියෙන්නේ අම්මගේ පරම්පරාවෙන් ආපු වාසගමක් නේ තියෙන්නේ. ඔව් ඔව්.
ඉතින් මගේ නම දහනයි. ඔය බුදුහාමුදුරුවෝ මේ ওই සිද්ධි දැකලා මගේ අනාගත ප්‍රාර්ථනාව තියෙන මෛත්‍රී බුද්ධ ශාසනයේ දහම් දෙතන්තරගතන් දුර්ලභලන ඒ ප්‍රාර්ථනාවට යනවා. බුදුහාමුදුරුවෝ ඒක මම දැක්කා. ඔය DSN කියලා දාලා තින ඔය 19 කියන කෑල්ල මිසක් දුටුගැමුණු කියලා දැන් මේ දුෂ්ටගාමිනී කියන එක මිසක් ඔය මිනිස්සු කියන මහා යාන්හැලි බහුභූත නෙවෙයි. දැන් ඔබතුමා කියන්නේ ඒ සිද්ධිය බුද්ධ කාලයේ සිද්ධ වෙච්ච ඒ සිද්ධියත් සහ ඔබතුමාගේ මේ කතාවත් එක්ක එකතු වීම තමයි ඔබතුමා DSN කියන එකේ මේ ඒක යථාර්ථය කියන්නේ. ඒක තමයි යථාර්ථය. ඔය මිනිස්සු කියන එකේ දැන් ඒගොල්ලොන්ට DSN නේ හේතු තියෙන්නේ බෑ. දැන් මේ මම කියපු හේතුව ගොඩක් පහත් දෙයක් වෙන්න පුළුවන්. නේද? ඒක සමහර වෙලාවට මට නින්දාපාත කරන තරම් දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලොන්ට හේතු ඇති. ඔබ කොහොමද DSN? ඒක තමයි කොහොමද DSN දැන් සියල්ලත් කරලා යන හාමුදුරුවෝ ඔටුන්නක් දාගෙන එනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවනේ නේද? මම DSN කියන්නේ මේ මොකටද මේ කියන්නේ? දැන් අනාගතේට මේක අවශ්‍ය වෙලා තියෙන මේ කාලෙට මේකට අයිතිකාරයෝ වැඩි වෙලා තියෙන්නේ. ඔව් ඒක තමයි දැන් ඒ සිද්ධියද ඔබට පාදක වෙන්නේ මේ කතාවත් එක්ක මේ DSN කියලා මේ මාතෘකා කරගන්න. ඒක හරි. ඒ සිද්ධිය තමයි පාදක වෙන්නේ. ඒ පාලන බලයට ආවට පස්සේ මගේ නම යන්නේ 19ක නමින් නෙවෙයි DSN නමින් තමයි එතනින් හිටියේ. ඊට එහා හීනෙන් ඇවිල්ලා හරි එහෙම නැත්නම් මොකක් හරි අර අපි කේන්ද්‍රීය හරි මොකක් හරි අපි හිතමු දැන් යම්කිසි බලවේගයක් ඔබතුමාට වැහිලා හරි එහෙම දෙයකින් නෙවෙයි මෙන්න මේ සිද්ධිය තමයි ඔබතුමා කියන විදිහට වෙලා. කිසිම බලවේගයක් අපිට වැහෙන්න බෑරුවන්. මොකද මම බුද්ධ මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ඔව්. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන කෙනෙක්. එහෙම මේ අනුම්පාව දෙනවා කියන්නේ ඒක සම්පූර්ණ බොරු කතාවක්. එහෙම ඇවිල්ලා ආවේශ වෙන්න දැන් දෙවි වෙනවද මට ආවේශ වෙන්නේ? දෙවි වෙන්නේ නැහැ නේද? අමනුෂ්‍ය වෙයි. අමනුෂ්‍යයි මං අමනුෂ්‍ය වැඩ පෙරේත වැඩ කරනවා නම්. ඒගොල්ලෝ වෙන්නේ නැහැ. මට කවුවත් ආරෝඩ වෙන්නේ නැහැ. මට ආරෝඩ වෙලා තින්නේ මම විතරයි. වැඩිපුර ආරෝඩ වෙලා තියෙන ධර්මයේ දහම් කරුණු. එච්චරයි. ඒ දේවල් එක්ක තමයි ඔබතුමා මේ DSN කියන ඒ දේවල් එක්ක මේ ඇත්ත කියනවා. ඇත්ත තිත්තයි ඉතින්. ඔව්. එතකොට අන්න ඒ දේ තේරුම් ගැනීම මත තමයි ඔබතුමා කියන්නේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ. මිනිස්සු තේරුම් ගන්න ඕන. එතකොට මෙච්චර කාලයක් රට වැටලා තියෙන්නේ මෙච්චර කාලයක් රජපුටු වල ඉඳලා තියෙන්නේ මේ ඇත්ත හරියට කියපු නැති මිනිස්සු. පැහැදිලිව ඒක ප්‍රතිඵල නෙමෙයි භුක්ති විඳින්නේ. ඔව්. දැන් එතකොට ඔබතුමා ඇත්ත කියනවනේ. මම සම්පූර්ණ ඇත්ත කියනවා. එතකොට ඔබතුමා මේ DSN කියන මේ මාතෘකාවත් එක්ක DSN කියන්නේ අපි හිතමු දැන් අමුවෙන්ම ඒ කියන්නේ කෙලින්ම ඇහුවොත් ඔබතුමා ඉන්නේ මේ රජපුටුවටනේ. පැහැදිලිවම ඒකනේ නේද? ඔව් ඒක අපි දැන් කෙලින්ම කතා කරන්නේ. එතකොට ඔබතුමා ඉන්නේ රජපුටුවට නම් මේ රට හදන්නනේ ඔබ එන්නේ. දැන් මේකේ නැති වෙලා තියෙන මේ අන්තිමටම වැටලා තියෙන රට හදන්න තමයි ඔබතුමා එන්නේ. ඔව්. හරිද? එතකොට ඔබතුමා එතන ඉඳන් කොහොමද මේ රට හදන්න ගන්නේ? මොකක් හරි ප්‍රතිපත්තියක් තියෙනවද? දැන් ඔයාට ඉන්නවද පිරිසක් ඉන්නවද? ඔබතුමා කොහොමද මේ රට මේ හදන්නේ? ඒ කියන්නේ මේ මෙච්චර මේ ලොකු ලොකු මිනිස්සුන් රට හදන්න බැරි වෙච්ච එකේ. රටක් හදන්න බෑරුවන්. රට හදනවා කියන එක ඔව් දැන් ඒ කියන්නේ මෙහෙම දැන් ඔබතුමාට බලයකුත් නැහැ. මට බලයකුත් නැහැ. ඔව්. අන්න ඒක. බලේ තීච කට්ටිය කරලා රටවල් හදුවා නම් අද අපිට හදන්න රටකුත් නැහැ. ඔව්. ඒක තමයි දැන් රටවට කර වැට බැන්දත් කටවට කර වැට බඳින්න බෑ. මට හදන්න පුළුවන් මිනිස්සුන්ගේ ආකාපු ටික. හරියට රජෙක් මේකේ ඉන්නව නම් මේකේ පාලනයක් කරනවා නම් මිනිස්සුන්ගේ ආයුෂ මීට වැඩි වෙන්න ඕන. මිනිස්සු සුඛිත මුදිත වෙන්න ඕන. තිරිසන් සත්තුන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න ඕන. මරණයෙන් පස්සේ දුගතියට යන මිනිස්සුන්ට වැඩිය සුගතියට යන මිනිස්සු වැඩි වෙන්න ඕන. නේද? දෙමව්පිය මහමග දරුවෝ තනි කරලා යන්න බෑ. මිනිස්සුන්ගේ ආකල්ප ටික ඕන වෙනස් කරන්න ඕන. නැතුව මේ රට කොච්චර හැදුවත් වැඩක් නැහැ මිනිස්සුන්ගේ ඔළුව හදන්න නැත්නම්. ඒකට වැඩපිළිවෙලක් මම අලුතෙන් ගෙන ආපු වැඩපිළිවෙලක් නැහැ. මට අවශ්‍ය වෙලා තියෙන්නේ මිනිස්සු මේ ධම්මාවත ගන්න දුටුගැමුණු රජතුමා කිව්වේ මේක මම මේ මගේ වෑයම මේක මේ රජ සම්පත් විඳින්න නෙවෙයි බුදු ශාසනය ආරක්ෂා කරන්න. මගේ වෑයම ඒක තමයි. නේද? දැන් ඔය බලන්න දැන් අතීත කියවීම් එක් තිබුණ දැන් අපි අලුත් දේවල් ගත්තොත් එහෙම හිටපු රජවරු එහෙම කියපු හොඳ කතා තිබුණා. ඒකට හිටපු හමුදාපතිවරයා එතුමා කිව්වා මේ යුද්ධේ මම තව කෙනෙකුට තියන්නේ නැහැ. පාරමී කුලතුංග කියන මැතිතුමා તો ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා ඒ කාලේ කිව්වා DSN කුමාරේනකම් උඹලා මේ රට බේර ගන්න බලන් ඉන්නේ අපි මේක බේරගමු කියලා ඒ වගේ හිටියා. එක එක පාලකයන්ට ආවේනිකව කියමන් තියෙනවා. දැන් අද ඉන්න පාලකයෝ මොනවද කියන්නේ? ඡන්ද තියන සල්ලිත් නැහැ සල්ලි තිබ්බත් ඡන්දත් නැහැ. ඕවනේ ඕවද සමාජගත කරන්නේ. හරි පාලකයෙක් කෙනා නම් මිනිස්සුන්ගේ ආකල්ප ටික වෙනස් වෙලා මිනිස්සු කයින් ඔව් දැන් මෙහෙමනේ සහසුද්දේම මේ අපේ රටේ දැන් ඔය කතා කරන දෙයට වඩා දෙයක් ගැඹුරින් තියෙනවනේ. ඒ කියන්නේ දැන් සමහරු මන්ද පෝෂණය ගැන කතා කරන මන්ද පෝෂණයක් නැහැ ලංකාව. හැබැයි මයික් එකක් අල්ලලා කවුරු හරි ගිහින් මේ අර මේ
මේ සාමාන්‍ය ජනතාව එහෙම නැත්නම් දුප්පත් ජනතාව කියන ඇතුළට ගම් ඇතුළට ගිහිල්ලා මයික් එක තිබ්බොත් කියයි මන්ද පෝෂණය තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒක නිසා දැන් ඔබතුමා අපි හැමෝටම අවශ්‍ය දැන් ලොකු අය කියන කතාවට වඩා මේ අපිට හැමෝටම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දුප්පත්කම එහෙම නැත්නම් මේ තියෙන දිලිදුකම නැති කරන්නනේ. මම අහන්නේ අන්න එතනට ඔබතුමාට වැඩපිළිවෙලක් තියෙනවද? නැත්නම් හැමෝම කියනවා ඔබතුමාත් එතෙන්ට ඇවිල්ලා අරක නෑ මේක නෑ මේ අපි හදලා තියෙන රට හදලා තියෙන කියලා කිව්වට වැඩක් නැහැනේ. පැහැදිලිව. මේ සහසුද්දේම දුප්පතුන්ට රුවන් සමාජයේ හොරකම් මංකොල්ලකෑම් මිනිමරුන් වැඩි වෙන්න හේතුව තමයි දුප්පතුන් ගැන නොසලකීම. ඔව්. ඒ මිනිස්සු අපි කොන් කරලා පාගගෙන හිටියොත් සැප විඳින මිනිස්සු විතරක් සැප විඳ හිටියොත් අර මිනිස්සුන්ට හොරකම් කරනවා මිසක් වෙන විකල්ප නැහැ. බුදුහාමුදුරුවෝ මේක දේශනා කරලා දෙනවා. හොරකම් නැති කරන්න නම් මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගෙන් බදු ගන්න කියලා තියෙන්නේ මලක රොන් ගන්න වගේ මල තලන්න නැතුව ගන්න. දැන් මේ ගන්න සම්පූර්ණ මල තලලා බෙල්ල මිරිකලානේ ගන්න. ඒව ගන්න තමයි රුවන් දුප්පත් වැඩි වෙන මිසක් අඩු වෙනවද? නෑ. ඒක දැනගන්න. දැන් අපි කියනවා දැන් බලන්නකො පාලකයෝ ඇවිල්ලා කියනවා ඒ රජේ කාලේ සමෘද්ධි දීමනා තියුනේ මෙච්චරයි. අපි ඇවිල්ලා තව ලක්ෂ 15ක් දුන්නා. තව ලක්ෂ 40ක් ඉදිරියට දෙනවා. මේ කතා කරන්නේ දුප්පත් වැඩි කරන්නනේ. ඔව්. ඒතකොට එතන තියෙනවද පිළියමක්? ඔව්. පිළියමක් නෑ රුවන්. ඔබතුමා ගාව තියෙන පිළියම මගේ ළඟ විතරක් නෙවෙයි මේ රටේ තව මිනිස්සු ගාව පිළියම් තියෙනවා. අවාසනාවට ඇත්ත කතා කරන වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට බලයක් දෙන්නේ නැහැ. දෙන්නේ අමු හොරුන්ට බලය දීලා තියෙනවා. අර මිනිස්සුන්ට වෙලා තියෙන ඒගොල්ලන්ට පෑගිලා යටත් වෙලා ඒගොල්ලන්ට වැඩ කරන්න. ඒ මිනිස්සුන්ගේ ප්‍රයෝජනය අරගත්තට පස්සේ නීතිය හැටියට හරියට ක්‍රියාත්මක වෙනවා නම් රජයේ බලපෑමක් නැතු ඒ රාජලෙල්ලාරි ව්‍යුහය ඒ විදිහට යනවනම් අපිට එච්චර හදන්න මට තනියෙන් කරන්න ඕනේ මේ ප්‍රතිහාරය කරන ගොඩාක් පුළුවන් අය ඉන්නවා ඒකට එකතු කරගෙන මේ වැඩේ කරන්න ඕනේ. ප්‍රතිහාරය කිව්ව දැන් ඔබතුමා කියන්නේ මේ සත්‍ය කතා කරන මේ දේ. පැහැදිලිම සත්‍ය. නේද පෙළහර පාන හැම කිසිම දෙයක් ගැන නෙමෙයි. මේ මට මේ කොයි වෙලාවෙත් ගුවන් ගත වෙලා මේ එදිපාතිහාර පාන වෙලාවක් නැහැ මට ඒව කරන්නද. ඔව්. ඒව කරන එක වැඩකුත් නැහැ. එහෙම කරන්න පුළුවන් නම් බුදුහාඳුරු මීට කලින් ඒව කරලා තියා. ඒකනේ බුදුහාඳුරු ප්‍රතිහාර අනුදැනව දාලේ නැහනේ හැම එකටම. හැබැයි මිනිස්සු බලන් ඉන්න මේ මිනිස්සු ප්‍රතිහාර පාන මිනිස්සු ඉන්නවා. මොකද දැන් උදාහරණයක් හැටියට ගත්තනම් අවුරුදු 30ක් තිබුණු යුද්ධේ දැන් මම මේ හුණු ගන්නවයි කියයි මම කඩේ යනවා කියයි ඒක වෙනම දෙයක්. ජනාධිපතිවරු කී දෙනෙක් මුණ දුන්නද? හැබැයි ප්‍රභාකරන් කියන එක ත්‍රස්තවාදී නායකයා හිටියේ. ඔව්. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා යුද්ධ ජයග්‍රහණය කරා. හැම ජනාධිපති කෙනෙකුටම බෑනේ. ඒකත් ප්‍රතිහාරයක් තිබ්බා. අපි ඒක පිළිගන්නවා. දැන් අදටත් මේ යුද්ධේ තියෙනවනේ. ඔව් හරි. ඒක හරි. අපිට ඒක පිළිගන්න පුළුවන්. අපිට ඒක පිළිගන්න ඕන අනිවාර්යයෙන්. ඒක පිළිගන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. නමුත් එතනින් පස්සේ එයා මේ වැඩේ පස්සේ නෑ. ඔබතුමා ඒක පිළිගන්නවා. ඒකත් මොකද දැන් එතුමා අවුරුදු 60 දී යුද්ධ දිනුවා නම් දැන් 80ක් වෙනකොට දැන් ඒක වයසට ගිහිල්ලානේ තියෙන්නේ. ඉතින් අලුත් කට්ටිය මේවට ඇවිල්ලා කරගෙන. ඒකෝට එතන තියෙන තණ්හා බල තණ්හාව ඒක පැහැදිලිවම තියෙන. ඒක නැති වෙන්නේ නැහැ. දැන් අපේ රටේ මිනිස්සු බලයට ආවට පස්සේ තියෙන කෑදරකමට රුවන් ඔබ දන්නවා ඉතින් රෝද පුටු වෙන පාර්ලිමේන්තුවට නේ. ඔව්. අවසාන මොහොත දක්වාම දේශපාලනයට යන්නේ. ඒක දේශපාලනයට ලොල් වීම. ඒකෙන් වෙන්නේ අන්තිමට මේ හොඳ දිවි පෙවතක් ගත කරලා ආලෝකයෙන් අඳුරට යෑම තමයි සිද්ධ වෙන්නේ. ඔව් ඒ බල තණ්හාව. එතකොට දැන් ඔබතුමා කියන්නේ සාමාන්‍යයෙන් රජපුටුවට යනවා නම් කොච්චර වයසක කෙනෙක් එන්න ඕනද? කියන්නේ සාමාන්‍ය වයස් සීමාවක් තියෙනවද? ඒක සීමා කරන්න ඕනද? මොකක් හරි එහෙම තියෙනවද? නෑ. අපි එහෙම සීමා දාන්න හොඳ නෑ. එහෙම කාටවත් සීමා දාන්න හොඳ නෑ. ඒකට පිනකුත් තියෙන්න ඕන. හැකියාව තියෙනවා නම් සමහර රටවල අවුරුදු 30 35 තරුණ පිරිස් රජකම් කරලා තියෙනවා. ඉන්දියාවේ අබ්දුල් කලාම් කියන පුද්ගලයා මේ ඉන්දියාවේ ජනාධිපති වෙන්නේ අවුරුදු 80 දී. ඔව්. ඒක තමන්ගේ බුද්ධිය නුවණ හැකියාව දැන් හමුදාවේ කියමනක් තියෙන ඕල් රෑන්ක් මිලිටරි යුත්. ඒ කියන්නේ යුද්ධයේදී සියලු නිලයන් තරුණ. දැන් හමුදාපතිට අවුරුදු 58 59ක් වෙනවනම් අනේ දැන් මට වයසයි මට බෑ කියලා පස්සට යන්න බෑනේ. ඔව් ඔව්. වයස ප්‍රශ්නයක් නෑ. හිත සිතුවිලි වයසට යන්නයි හොඳ නැත්තේ. ඒ නිසා අපිට කවදාවත් තහංචියක් දාන්න බෑ. යම් යම් කොන්දේසි තියෙනවා දැන් විශ්‍රාම ගැනීම වයස් සීමාවල් තියෙනවා. නමුත් දේශපාලනයේදීත් මිනිස්සු දුර්වල නම් එයා දැනගන්න ඕන දැන් මට මේක බෑ. මම මෙතනින් යන්න ඕන කියලා. එහෙම යන්නේ නැත්තම්? එහෙම යන්නේ නැත්තම් ජනතාව දැනගන්න ඕනේ මේක යවන්නේ. හරි. ඉතින් අන්න ඒ අවබෝධාත්මක තොරතුරු ටික තමයි අපිට මොකද මේ රැස් කරගන්න අවශ්‍ය. මොකද දැන් දැනට තියෙන රට තියෙන තත්ත්වය මොකක්ද කියන එක ගැන අපි ඔයාලා දන්නවා. ඉතින් ඒ දේත් එක්ක මේ දියසෙන් කියන මේ දැන් දියසෙන්ලා හැමෝම කියන්නේ මේ රට හදනවා කියලා එකනේ. නමුත් දැන් අපි කතා කරලා තොරතුරු විමසලා සහ අපි ආරාධනා කරාට පස්සේ මෙතුමා ආවා. සහ මෙතනින් අපි එහාට දැනගන්න බෑ මිනිස්සු කී දෙනෙක් අන්ධ වෙලා ඉන්නවද? දැන් එක එක තැන්වලට ගිහිල්ලා දැන් දියසෙන් කියලා එක තැනකට යනවා. පාක්ෂික වශයෙන් තැන්වලට යනවා. ඉතින් ඔය දේවල් වල ගිහිල්ලා මේ මිනිස්සු ගොඩක් තැලෙනවා. මේ
ඔළුවේ තිය මේ ඒ ඇතුළෙත් අරගෙන ඔබතුමාට එහෙම මතක ඇති මේ මෑතකදී අර මේ මම හිතන්නේ ලක්ෂ ගණන් views කරගත්ත පුද්ගලයෙක් ඉඳලා මේ දේවාලයක් කරපු කෙනෙක් අර මේ වෙද මහත්තයෙක්. ඉතින් ඒ වගේ මිනිස්සු කී දහහක් ඒ දේවල් ෆලෝ කරා. ඒ දේවල් පස්සෙන් ගියා. සමාජෙන් මේක එවන්නට උනේ දැන් සමාජ මාධ්‍යයෙන් කියනවා යා DSN ගැන මේ අර්ථකථන දෙනවා අනාවැකි කියනකොට සමාජ මාධ්‍ය මේක බලලා ඒ කියන වෙන කවුවන්නේ ඔබතුමාමයි DSN ඔබතුමාමයි කියලා තල්ලු කරලා වෙද මහත්තයා මේ රජෙක් කරන්න හදනවා. ඒක තමයි දැන් මම කියන්නේ දැන් මේ වැඩසටහන තුලිනුත් අපි මම බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රොඩක්ෂන් එක බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ තියෙන මේ බොරුව මොකද්ද ඇත්ත මොකද්ද කියලා එළියට දාන්න. හරිද? ඉතින් මම කියන්නේ දැන් එහෙමත් මිනිස්සු මේ තවදුරටත් ඒ කියන්නේ මේ වෙද මහත්තයාලාගේ පස්සේ ගිහිල්ලා මිනිස්සු රැවටිලා තවදුරටත් ඒ දේ වෙන්නේ නැති වෙන්න මේ DSN කියන මාතෘකාවත් මොකද්ද කියන එක දැනගෙන කරන්න ගත්ත වැඩසටහනක් තමයි මේක. ඉතින් එතනදී ඔබතුමා අපිට සම්බන්ධ වුණා. ඇත්තටම සම්බන්ධ වීම ගැන අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ ගැන කතා කරන්න ආවට. ඉතින් මෙන්න මේ සහසුද්ධ ඇත්ත මොකද්ද කියන එක තමයි අපිට හරියටම දැනගන්න ඕන. මේ මිනිස්සුන්ට දැනගන්න ඕනත් ඒකනේ. එහෙම නැතු මේ වෙද මහත්තුරු වගේ එක එක කට්ටිය මේ පහළ වෙලා ඒ මිනිස්සු මේ පස්සෙන් ගිහිල්ලා ඒ මිනිස්සු රැවටුණාට පස්සේ ඒ මිනිස්සු වගේ කියන්න කවුරුත් නැහැ. දැන් දේවාලයක් කරන අර පත්තිනි අම්මලාගේ නම්මණ්ඩිලත් වියසෙන්ට අඳිනවා. ඔව්. කොහේවත් ඉන්න මිනිස්සෙකුත් ඒ පාර හාමුදුරුවම කෝටි ගානක ඉන්න. ඔටුන්නක් ගැනලා බලන්න මේ කිසිම නැහැනේ පිළිවෙල. පිටිපස්සේ යන මේවා ගැන එක එක ඒවා හිතන මිනිස්සු ගැන ඔයාට මොකද්ද කියන්නේ? ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? මම නම් කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත් ඒ මිනිස්සුන්ට නුවණ පහළ වෙන්න ඕන. නුවණ පහළ වෙන්න ඕනේ. දැන් ඉස්සර දැන් මිනිස්සු ටිකක් බුද්ධිමත් රුවන් දැන් 2000 ඒ සුනාමි එන දවස්වල ඔන්න මුහුද ගොඩ ගලනවා කියලා කවුරු හරි කියනකොට මිනිස්සු දිවි මුහුද පැත්තට. ඔව්. දෙවෙනි එකට ඇවිල්ලා නියට කරන්නේ. හැබැයි දැන් කවුරු හරි කිව්වොත් ඔන්න සුන මේ මුහුද ගොඩ ගලනවා කියලා මිනිස්සු ඔක්කොම උස් තැනකට දුවනවා. නමුත් මිනිස්සු දැන් තේරුම් ගන්න ඕන මේක හරි වැරද්ද තේරුම් ගන්න. ඒකනේ බය නැතුව මගේ අනන්‍යතාවයක් තියෙනවා. මම කියන දෙයක් තියෙනවා. DSN බලය කියලා අපේ නමින්ම YouTube channel එකක් වෙනම තියෙනවා. ඔව් ඔව්. ඉතින් ඒකට ඇවිල්ලා බලන්න පුළුවන්. ඔව්. ඔව් මම දැක්ක මේ ඔබතුමාගේ මේ මයි හරහා තමයි ඔබතුමා සම්බන්ධ කරගත්තෙත්. එතකොට මම දැක්කා මේ ඒ තුල දාලා තිබුණා මේ අර නිදන් ගොඩ ගන්න කතාවක් මම මේ මෑතකදී මම දැක්ක දාලා තියෙනවා. මේ නිදන් ගොඩ අරගෙන මේ රට හදන්න එහෙම කියලා දාලා තේ සහ මම දැක්ක යම් පිරිස් අදහස් දක්වලා තියෙනවා. ඔව් ඔබතුමත් අර ඒ වගේ කෙනෙක්ද මෙහෙම කියලා දැන් ඔබතුමා ඉන්නේ එහෙම ඒව ගොඩ අරගෙන එහෙම ගන්න. නේද මේකයි. සියල්ල අනිත්‍ය ලෝකෙ නිදන්න කියන දේ නිත්‍ය නැහැනේ. ඔව්. දැන් උදාහරණයක් ඇරෙද්දී දැන් අපි අපේ දරුවන්ට ආදරේ නිසා අපේ ආච්චිලා සීයලා දරුවන්ට ආදරේ නිසා දරුවෙකුගේ උපන්දිනයක් ආවත් ආච්චි හරි සීයා හරි දරුවෙක් ඉපදුන වෙලාවෙ කියනවා මේ පුතේ මේක දරුවගේ නමින් දාපන් කියලා තැම්පත් කරනවා. ඔව්. අපේ අනාගතයට ආදරය කරන වර්තමාන પરම්පරාව හරි අතීත પરම්පරාව හරි මේගොල්ලොන්ට ව්‍යසනයක් අපේ ජාතියෙන් නැති වෙයි. දැන් සිංහල ජාතියක් වෙන රටේ කොහෙවත් නැහැනේ. මුස්ලිම් ජාතිය දෙමළ ජාතියට මොන රටවල තැන් තියෙන අපිට කවුවත් නැහැනේ. ඒ නිසා අපේ මුතුමිත අපේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මේවා තැම්පත් කරනවා. උඹලට කවදා හරි දවසක් කන්න නැත්නම්. උඹලා වැටෙනවා නම් මේව අරගෙන ගොඩ ඵලයල්ලා. හැබැයි මේව අරගෙන තනියෙන් බෙදා හදාගෙන සුරසැප විඳලා විදේශ රටවල් වල සංචිත ගොඩ නගන්න නෙමෙයි කියලා තියෙන්නේ. රටේ නැති වෙලාවට මේව ගන්න නෙමෙයි මේක මේ තියලා තියෙන්නේ. ඒව අරගෙන දැන් අද වෙලා තියෙන ඔය ඔක්කොම හොරා කණ එකනේ වෙලා තියෙන්නේ. මේව අරගන්න. මේවා අරගෙන ආයේ සුඛිත මුදෙදලුවන් අපිට වගකීමක් තියෙනවා. අපි යම් කිස්තාවරයකට ආවට පස්සේ එhmenan අපි දැනගන්න ඕන අනාගතය වෙනුවෙන් අපිට ආයෝජනයක් කරලා තියෙනවා. නිදානේ ගොඩ ගත්තට පස්සේ ආදීශයෙන් ඔබතුමාට හිතුනොත් මේ මම මේක අරගෙන ගොඩ යන්න ඕන කියලා අනිත් කට්ටිය වගේම හිතුනොත්. එහෙම දැන් ඇත්තටම මේ එහෙම ගොඩ යෑමක් එනවා සාමාන්‍යයෙන් පෘථග්ජන පුද්ගලයෙකුට එන්න පුළුවන්. මට නම් එහෙම සිතුවිල්ලක් එන්න විදියක් නැහැ එන්නේ නැහැ එහෙම. ඔබතුමාගේ දැන් මගේ ගොඩ යෑමේ වැඩපිළිවෙල මම කරගෙන තියෙන සංසාරික වශයෙන් මේකේ තියෙන්නේ මේ සසරට බැහැ වෙලා යනවා නම් වලට යනවා මිසක් ගොඩ යෑමක් නෑ ධර්මානුකූල වෙනවා නම් තමයි ගොඩ යෑම තියෙන්නේ මම මෙහෙම දෙයක් අහන්නම් අමුවෙන්ම ඔව් මොකද්ද ඔබතුමාට තියෙන අමාරුව මේ මෙතන මේ තියෙන මේ රට මේ ගොඩ දාන්න මේ මෙච්චර සමහර මිනිස්සු දැන් එක එක මේ තැන් වල ඔබතුමාට අපි දන්නවනේ දැන් සාමාන්‍ය මේ මිනිස්සු ඉන්න මේ
තැනත් එක්ක මේ මිනිස්සුන්ට ගොඩක් තේරුම් ගන්න අමාරුයි. එක එක අය පස්සේ යනවා. ගිහිල්ලා රැවටෙනවා. සහ සමහර මිනිස්සුන්ට කියලා තේරුම් කරන්න බෑ. සමහර මිනිස්සු ඒ කියන්නේ මෝඩයි. ඒ කියන්නේ ඒ දෙයක් කිව්වට තේරුම් ගන්න ඇත්ත මොකද්ද කියලා කිව්වට තේරුම් ගන්නේ නැහැ. ගිහිල්ලා මේ මිනිස්සු රැවටෙනවා. සහ රට තියෙන මේ තත්ත්වය සහ පාර්ලිමේන්තුව ගත්තට පස්සෙත් ඇත්තටම තියෙන්නේ මහා අමුතු තැනක්. ඉතින් එච්චර මේ දේවල් වෙද්දි මෙච්චර මේ අවුරුදු 70 ගාණක් මෙරට ගොඩ ගන්නත් බැරි වෙද්දි මොකද්ද ඔබතුමාට තියෙන මාරුව මේ තැන? දැන් මම කල්පනා කරනවා මේකනේ. ඔබ අහපු ප්‍රශ්නේ හොඳයි. ඔව්. මම ආවේ මොකටද මෙතෙන්ට? දැන් මේ රට පාලනය කරන්න පාර්ලිමේන්තුවක් තියෙන වගේම ලෝකය පාලනය කරන්නත් ඒ සංවිධාන තියෙන වගේම දෙවිවරු එදා මෙදා තුර මේ පාලනය පිළිබඳව දැන් සතරවරම් දෙවියෝ ඒගොල්ලන්ට පැවරිච්ච වැඩසටහන් තියෙනවා. වගකීම් තියෙනවා. දෙවිවරු තීරණේ ගන්නවා. එතකොට මාරදේව පුත්‍රයාගේ මාර සේනාව මේ ලෝකේ කොහේ හරි එනවනම් ඒකටම හරියන විදියට මේ රට ගොඩ නගන එක දියසෙන් නමින් ඇවිල්ලා. ඉතින් මම ආපු දේ මේක කරලා යනවා මිසක් මේක නිකන් රස්තිය ආදුලා අර ඔබ කලින් කිව්වා වගේ මේකෙන් නිකන් ගොඩ යන්නේ කියලා ගිහලා වලට යන්නේ නැතුව මම දැනගන්න මම මේ ආපු රාජකාරිය කරලා ගිහලා වාර්තා කරන්න මම මේ දෙක කරයි කියලා. ඒ පිළිබඳව බලාගෙන ඉන්න පිරිස. ඔව්. ඕක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ එහෙම වෙන කිසිම මේ ආශාවක් මේ එකක් නෙමෙයි. ඔබතුමාට පැවරිච්ච කාර්යයක් තියෙනවා. ඔව්. මේ ඒක තමයි මේ ඉෂ්ට කරන්න යන්නේ. ඔව් ආශාව ගොඩක් දුරු කරලා තියෙන දැන් සංසාර ගමන මං කියලා දෙන රුවන් ඇත්ත කතාව මම තව භවයන් කිහිපයකට මේ ගමන ඉවර කරලා නැති. මේක තරම් දුකක් ආයෙ වෙන්නේ නැහැ. නමුත් අපි මේ බිමේ ඉපදුනා නම් පවරපු වගකීම අපි ඉෂ්ට කරන්න ඕන. දැන් උදාහරණයක් ඇටියට බලන්න මම හමුදාවේ හිටිය නිසා දන්න රුවන් රාජ්‍ය බලය මොකක්වත් නැතුව දෙමළ තරුණයෝ කොච්චර මරාගෙන මැරෙන්නේ නැවද? ඔබතුමා කලින් කිව්වා මේ යුද හමුදා සේවයේ වැඩ කරා කියලා. මේ ඒකත් එක තමයි දැන් ඔබතුමා වැඩ කරේ මේ යුද සමයේද? පැහැදිලිවම යුද ක්‍රියාන්විත සමයේ. ඒක කොයි හරි කොයි මේ පළාත්වල ඔබතුමා වැඩ කරේ? යාපනයේ පලාලි වාස විලාන වල වැඩ කරේ. මම ඒ සම්බන්ධ පොතක් ලියලා පස්සේ කවි කියලා දැන් ඒ පොත මුද්‍රණය කරන ගුණසේන සහ සමාගම. සක්‍රීය යුද්ධයට දායක වෙලා තියෙනවා. ඔව්. ඒගොල්ලෝ බලන්න ඒගොල්ලෝ කොච්චරවද මරාගෙන මැරෙන්නේ මේ සංස්කෘතිය ගෙන්නුත් ඒ අය. දැන් අපිට මෙච්චර මේ තිබිලා අනන්‍යතාවය තිබිලා අපි මේක ආරක්ෂා කරගන්න නැත්තේ. මේක ලේ වගුරුවන්න නැතුව අපිට කරන්න පුළුවන් දේ අපි කරාම ඉවරයි. ඔව්. උපන්නාට මේ ලෝ වසනවා විනා ඉඳලා මේ කවදාවත් ඒ චියරි ඉඳලා මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි අරයට මේක දොස් කියන්නේ නැතුව අපිට පුළුවන් දේ කරන්න ඕන රුවන්. ඔව්. මම කියන්නේ මම විතරක් නෙමෙයි. ඔබ දියසෙන් නම් ඔබටත් දියසෙන් විදියට හිතාගෙන වැඩ කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ලක්මාතාවට ඔබ නායකාරයෙක් වෙන්නේ. හැබැයි මහත්මයා මෙහෙම දැන් රණවිරුව පාර්ලිමේන්තුවේ රණවිරුව ඉඳලා තියෙනවා ඒ වගේම රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඒ වගේම නළු නිළියෝ වගේම ගොඩාක් අය මේ මෙච්චර කාලයක් ওই පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා වෙනස් වෙලා තියෙනවා. ඔබතුමා පිළිගන්නවද? මම පිළිගන්නේ නළු නිළියෝ ගියා නම් රංගපාල ඇති. ඔව්. නෑ නමුත් දැන් ඔය තුල ඉපදින්නේ මිනිස්සෙක් ඉපදින්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ හරි මෙයා අපේ රටට සේවයක් කරපු කෙනෙක් මෙයා ඇතුළට යන්න ඕන කියලා මිනිස්සෙක් තුල දෙනවනේ ඉපදිනවනේ. එතකොට එතනින් කෙලින්ම ඇතුළේ. හරිද? ඊට පස්සේ අපි හිතමු දැන් යුද හමුදා සේවයේ ඉඳපු කෙනෙක් අපි ඉහළ තනතුරක ඉඳපු කෙනෙක් යුද සේවයේ ඉඳපු කෙනෙක් මේ විශ්‍රාම ගිහිල්ලා එතෙන්ට යන්න ගියාට පස්සේ මිනිස්සෙක් හරි මෙයා රට වෙනුවෙන් ඉඳපු කෙනෙක් මෙයාට ඇතුළට අනිවාර්යෙන් යන්න දෙනවා. ගියාට පස්සේ වෙනස් වෙනවා. එතකොට නළු නිළියෙක් ගත්තට පස්සේ හොඳ මේ ප්‍රතිරූපයක් තියෙන හොඳ රංග මේ භාවයක් තියෙන සහ මේ හොඳ ඉගෙන ගත්ත කෙනෙක් කියලා එයත් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ වෙනස් වෙනවා. ඔය රංගපාපු චරිත වලින් රටට පුදුම ආදරයක් දක්වලා තියෙනවා. නමුත් ගියාට පස්සේ දේ වෙන්නේ. අන්න ඒකනේ දැන් එතන ඒක නිසාද මම අහන්නේ ඒක ඔබතුමාගෙන් දැන් මේ මොකද්ද තියෙන විශ්වාසය දැන් ඔබතුමත් එහෙම ගිහලා වෙනස් වුණා. ඔව් ඒක වෙනස් වෙන්න පුළුවන්. රටේ ජනතාව ගන්න තීරණේ කොයි වෙලාවෙත් සාධාරණ වෙන්න ඕන. දැන් ඔබ කියන එකට මම එකඟ වෙනවා. මොකද දැන් යුක්‍රේනය කියලා කියන්නේ යුක්‍රේන ජනාධිපතිවරයා කියන්නේ විකට නළුවෙක්නේ. ඔව්. එතුමා රටේ ප්‍රසිද්ධ වෙලා හිටියේ එතුමාගේ විකට චරිතය නිසානේ. ඔව්. මුළු රටම හිනස්සපු මිනිස්සෙක්නේ. ඔව්. අද මුළු රටක් අඬවනවා. තමයි ඔබ කියපු කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් රටක රජ කෙනෙක් තෝරගන්නකොට මිනිස්සු මීට වැඩි බුද්ධිමත් වෙන්න ඕන. ඒ දේ අපිට උනේ නැහැ. අපේ මිනිස්සු මොකද කියන්නේ? ඔන්න දැන් හරි නියම නායකයෝ ඔන්න දැන් එනවා. අපි මෙච්චර ඡන්ද දෙනවා පිට රටින් ඉන්න මිනිස්සුත් ඇවිල්ලා ඡන්ද දෙනවා. අන්තිමට අර කොසල් රජතුමා දැකපු සිහින දාසේ පළවෙනි සිහිනේ වගේ අර කිසිම සටනක් නොකර ගොන්නු ආපු පැත්තට පැනලා ගියා වගේ අන්තිමට අපි බලාපොරොත්තු තියන් හිටිය මිනිස්සු පැනලා ගියා. රට කරපු දෙයක් නැහැ. හැබැයි කවුරු හරි රජෙක් ඉන්න ඕන රටට. හමුදා පාලනයක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් රටක් ගෙනියන්න බෑ. නමුත් රුවන් ලංකාවේ විතරයි අතීතයේත් වර්තමානයේත් අනාගතයටත් අධ්‍යාත්මික නායකයෝ පහළ වෙන්නේ. ඔය එක එක රටවල් වල ඉරානයේ එහෙමත් කියන අධ්‍යාත්මික නායකයෝ. ඒ අධ්‍යාත්මික නායකයෝ නෙවෙයි ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික නායකයෝ. නමුත් යම් කිසි විදියකින් ඒගොල්ලෝ හිත පාලනය කරගෙන ඉන්නවා.
නියම ආධ්‍යාත්මික නායකයෝ පහළ වෙන්නේ මේ රටේ විතරයි. එහෙනම් කාලයකට අනුව සිද්ධ වෙන ඉතාමත් දුර්ලභව සිද්ධ වෙන දියසෙන් යුගය ළඟදී ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මීට පෙර කිසියම් දවසක ආධ්‍යාත්මික නායකයෝ බිහි වුනේ නැද්ද? රටේද? ඔව්. හිටිය. කවුද? බෝසතාණන් වහන්සේලා කාලේ වුණත් අපි ඊට පස්සේ වුණත් මගේ මේ රටේ නෑ මේ වර්තමාන ලිස්ට් එකේ නම් ආධ්‍යාත්මික නායකයෝ නෑ. හැබැයි මේ හිටි හැම අයටම වැඩිය ඈ දුර්ගම රජතුමා දුටුගැමුණු රජතුමා පැහැදිලිවම ඉතින් එතුමා මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජතුමා කියන්නේ දකුණත් ශ්‍රාවකනේ. වමත් ශ්‍රාවක තිස්ස කුමාරයා. මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පුත් කුමාරයා තමයි සාලිය කුමාරයා. එතනින් පස්සේ තමයි මේක. එතනින් පස්සේ ඔබතුමා. ඔව්. ඔබතුමා තමයි මේ රට ඊළඟට පාලනය කරන්න එන්නේ. ඔව් තවත් ආධ්‍යාත්මික පිරිස් දැනටත් ඉන්නවා. නමුත් රාජ්‍ය පාලනයකට නියත වශයෙන්ම ඔබතුමා එනවා කියලා ඔබතුමා කොහොමද කියන්නේ? සියල්ල අනිත්‍ය ලෝකේ මම නියතයි කියලා කියන්න බෑ. දැන් මම මේ ආපු ගමන මට ගෙදරට යනකම් මට අපේ අම්මවත් සහතිකයක් දීලා නැහැ. කියන විදිහට ආධ්‍යාත්මික නායකයෝ වෙන දුර්ගම රජතුමා රජ වුණා. ඔව්. හරි රට හැදුවා. රට එක්සේසත් කරා. එතකොට දැන් ඔබතුමා ඔය කියන විදිහට ආධ්‍යාත්මික නායකයෙක්නේ. ඔව්. ආධ්‍යාත්මික කෙනෙක්නේ. ඔව්. පෝෂණය කරගත්ත කෙනෙක්. එතකොට ඔබතුමා කියන එකේදී ඇයි නිත්‍ය අනිත්‍ය ගැන කැලලක් ගන්නෙ? ඒක මම එහෙම කියන්නේ කිව්වොත් මිනිස්සු වැරදි වැටහිම කටි කරගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ කියපු දේ බොරු වෙන්නේ නැහැ. ඒ සාක්ෂිය තියෙනවා. නේද? ඒ කියලා තියෙනනේ. කලියුග කාලෙදී දියසෙන් නමින් රුහුණේ කුමාරයෙක් මේ රටේ නායකත්වයට පත් වෙලා නැවතත් රට එක්සේසට් කරලා ඒ තත්වයකට ගේනවා. එහෙනම් ඔබතුමා නිත්‍ය වශයෙන් එහෙම වචනයකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම තමයි වෙන්නේ මම තමයි මේ කියන දවසේදී ඒක මගේ හඳ සාක්ෂිය තියෙනවා. ඒක මම පිටට ඕනවට වැඩි කියන්නේ ගියොත් මිනිස්සු ඒකිනුත් වෙන වැරදි වැටහිම් ගන්න. එතකොට ඔබතුමා එළියට දෙන දේ සහ මේ බුද්ධ දර්ශනයත් එක්ක මේ ගෙන යන වැඩපිළිවෙල ඔබතුමා දිගින් දිගටම කරගෙන යනවා. ඒ දේ තේරුම් අරගෙන ඒ සත්‍යක් තියෙනවා නම් තේරුම් අරගෙන ඔබතුමා එක්ක එකතු වෙන්න කියලා කතාව ඔබතුමා කියන්නේ. ඔව්. එච්චරයි. හරියට එන්න. එහි පස්සේ එන්න ඇවිල්ලා බලන්න. හරිනම් පිළිගන්න නම් බැහැර කරලා යන්න. විවේචනය කරන්න ඕන දෙයක් කරන්න. ඔබතුමා පිටිපස්සේ ඉන්නවද පිරිසක් මේ ඔබතුමාගේ මේ දියසෙන් බලය කියන මේ මාතෘකාවත් නෑ දැන් අර හෝකන්දර එක පවුලේ 5 දෙනා මරන්නත් එයාගේ පස්සේ මිනිමරුව පස්සේ හිටියනේ පිරිසන්නේ. දැන් කසිප්පු විකුණන තැනක වෙන්න පුළුවන්. ඔය සූදුකන් තැනකුණත් ඒ ඕන කෙනෙකුට පිරිසක් ගොඩනගා ගන්න පුළුවන්. මාත් එක පිරිසක් ඉන්නරුවන්. ඒක ඉන්නේ අධ්‍යාත්මික බැඳීමක් තියෙන මිනිස්සු. සමහරලාට මම ජීවිතේටවත් දැකලා නැති මිනිස්සු මා එක්ක ඉන්නේ. ඔව්. අඳුරන්නේ නැති මිනිස්සු ඉන්නේ. මොකද මේක මයි මෑන්ස්ලත් එක්ක යන ගමනක් නෙමෙයි. මාත් එක්ක ඉන්න මිනිස්සු පිරිසක් මේ රට පුරාම ඇති. මේ අහන දකින්න මේකට ඇල්මක් දක්වලා මේව ශ්‍රවණය කරන ඔබ ඒ පිරිස තුල ඇති. එන්න ඇවිල්ලා බලන්න හරිනම් අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යමු කියන ආරාධනා කරනවා. ඔබතුමා එතකොට මේ වෙනුවෙන් එක ආධ්‍යාත්මිකත්වයේ පැත්තෙන් ඔබතුමා මොන වගේ සේවයක්ද කරන්නේ? රටට. ඔව්. මේ වෙනකොට කරලා තියෙන්නේ මොනවද? රුවන් කරලා තියෙනවා කියන්නේ මම ඔබට කලින් සඳහන් කරා මම මෛත්‍රී සම්මා සම්බුද්ධ ශාසනයේ දහම් දේශනන් අතර අගතනතුර ප්‍රාර්ථනා කරගෙන යන ගමන. ඒක මගේ අධ්‍යාත්මික හෘද සාක්ෂිය නෝ දාන්නවා. මම ඒක කියන දේ බොරුවක් නෑ මට ඒක සාපයක් වෙන්න ඕනේ කියලා මමත් කියනවා. ඉතින් මම මේක කියන්නේ මම ගොඩනගාගත්තු අධ්‍යාත්මික ශක්තිය නිසා. ඔව්. ඒ නිසා රුවන් මම අදටත් ඒ රාජකාරී කරනවා. ගමේ පන්සල පෙරට කොටගෙන ශ්‍රී ලංකාව තුල ඉන්දියාව නේපාලය වගේ රටවලත් ගිහිල්ලා ධර්ම ප්‍රචාරණ කටයුතු සිද්ධ කරලා තියෙනවා. මිනිස්සු නිවැරදි මාර්ගෙ මිනිසුන්ට අපි කියලා දීලා තියෙනවා. හරි ජීවිතයක් ගත කරනවා. ඔව්. අර රෑ ඩැනියෙල් දවල් මිගෙල් නැතුව ගෙදරටත් හොඳ සමාජයටත් හොඳ යාළුවන්ටත් හොඳ හැමෝත් එක්කම ඉන්න බිම පවය ගහලා ජීවත් වෙන කෙනෙක් හැටියට මම ජීවත් වෙනවා. එතකොට මේ ඔබතුමා සමස්ත මේ සමාජයට මේ මොකක්ද දෙන්නේ මොකක්ද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන එකම එක දෙයයි. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ ආධ්‍යාත්මික නායකයෝ ලෝකේ පහළ වෙන්නේ. ඔව්. භික්ෂුන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ පන්සල ආරක්ෂා වුණොත් විතරයි. මම ගිහියෙක්. මමත් ගිහියෙක්. ඒ නිසා මම සරණ යන එක නෙමෙයි කරන්න ඕන. ධර්මයේ සරණ යන්න. මම දියසෙන් කියලා හෙට ඇවිල්ලා මගේ ළඟ හඳහන බලන්න කොට ගහන්න එපා. මට කියලා ලෙඩ හොඳ කරගන්න මගේ ළඟට එන්න එපා. ගමේ පන්සලේ හාමුදුරුවෝ සරණ යන්න ඕන. මේ ශාසනය ආරක්ෂා වුණොත් අධ්‍යාත්මික නායක ඕන තරම් ඔබට දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන පුංචි අඩුපාඩුවක් අරගෙන මුළු ශාසනයටම බනින්න එපා. බුදුහාමුදුරුවන්ගෙන් තමයි ඒක කෙලවර වෙන්නේ. ඒ කොච්චර කරලා බුදුහාමුදුරන්ට ඔබ බුද්ධ පූජාව තිබුවට වැඩක් නැහැ. ඒ බුදුහාමුදුරන්ටත් අයිති වෙන නිසා කවදාවත් මහා සංඝරත්නය විවේචනය නොකර දියසෙන් යුගයේ දකින්න ඉන්න ඔබ කමේ පන්සලස් එක්ක ජීවත් වෙන මම එනවා ඔබේ පන්සලට
ඔබ මට මුණ ගැහෙවි. මේ නායකත්වයේ දරන්නේ මේ ලංකාවට විතරක් නෙවෙයි සසරින් ගොඩ යන තුරුම මම ඔබත් එක්ක ඉන්න ඔබ මාත් එක්ක ඉන්න කියන පණිවිඩය තමයි දෙන්නේ. හොඳයි මේ වැඩසටහන අද අපි කතා කරපු මාතෘකාව තුලින් බලන් ඉන්න ප්‍රේක්ෂකයින්ට බලන් ඉන්න අයට යම් යම් ගැටලු අනිවාර්යෙන් එනවා. ඉතින් ඒ ගැටලු අනිවාර්යෙන් පල්ලෙහා අදහස් තීරුවේ දක්වන්න ඒ අදහස් වලට පිළිතුරු දෙන්න අනිවාර්යෙන් ඔබතුමාට අපි හිතමු ඒ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අවස්ථාව ආවොත් ඔබතුමාට එන්න පුළුවන්ද නැවත අපේ වැඩසටහනට? මට එන්න පුළුවන් සහ මට දැන් මේ අපේ කාල වේලාවක් තියෙන මේ කාල වේලාව සීමිත වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබතුමාගේ අපි කතා කරන්න තව දේවල් තියෙනවා. නමුත් අපි අද දවසේ එකක් අපි निराකරණය කරගත්ත මේ දියසෙන් කියලා පෙරහර පාන අය බොරු කියලා. නමුත් ඔන්න ඔය ප්‍රශ්නය සහ පිළිතුර තුල අනිත් දියසෙන් වරුන්ට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ සම්බන්ධව. ඉතින් මම කියන්නේ අපේ මේ channel S Talk with Ruwan වැඩසටහන ඔබ වෙනුවෙන් ඔබේ අදහස් දක්වන්න විවෘත වෙලා තියෙන හැම වෙලාවෙම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් අපි සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක දාලා තියෙනවා. අපිව සම්බන්ධ කරගන්න අපේ වැඩසටහනට අපේ මේ වේදිකාවට එන්න ඇවිල්ලා කතා කරමු. අපි ඔබ කියන පෙළහර මොකද්ද බලය මොකද්ද කියලා අපි කතා කරමු. අපි අනිවාර්යෙන් මේ අවකාශය ලබා දෙනවා. එහෙම බලයක් තියෙනවා නම් පෙන්වන්න. බොරුවට මිනිස්සු රවට්ටන්න එපා. එහෙම කරලා මේ මිනිස්සු වෙන නොමගවල් වලට ගෙනියන්න එපා. අපිට මේ දකින්න තියෙන හරි මාර්ගය හැමුණොත් වැහිලා යනවා. අන්නේ මාර්ගය තමයි අපි ගෙනියන්න ඕනේ. ඒ හරි දේ තමයි අපි නිවැරදි කරගන්න ඕනේ. මිනිස්සුන්ට අපි පෙන්වලා දෙන්න ඕනේ මේ දේ ඇත්ත. මෙච්චර කාලයක් සැඟවිලා තිබුණේ බොරුව වංචාව කියන දේ එළියට දාන්න ඕන. ඉතින් ඔන්න හැමෝටම අවස්ථාවක් තියෙනවා. ඔයාලට අවස්ථාවක් තියෙනවා සහ මේ දියසෙන්ලට අවස්ථාවක් තියෙනවා. මේ අපි අද එක්කගෙන ආපු දියසෙන් කියන කෙනා කවුද කියන එක ඔබතුමාලට කතා කරන්න අවශ්‍ය නම් ඒ කියන්න පුළුවන්. මේ කියපු දේවල් බොරුයි කියලා කියනවා නම් ඒ දේ කතා කරන්න පුළුවන්. එන්න අපි ආරාධනා කරනවා මේක විවුර්තයි. ඒ වගේම තමයි ඔබතුමාගෙන් එහාට මට කතා කරන්න තියෙනවා කියලා කිව්වේ. මේ ඔබතුමා ගාව තියෙනවා නම් ප්‍රතිපත්ති මොනවද මේ රට හදන්න තියෙන මේ දේවල් මොනවද කියලා මම කැමතියි දැනගන්න. ඉතින් එහෙම වුණොත් ඔබතුමාට ඊළඟ වැඩසටහන අපි ආරාධනා කරොත් ඔබතුමා එන්න පුළුවන්ද? පැහැදිලිවම එන්න පුළුවන්. මම ඔබට ස්තුතිවන්ත වෙනවා. දැන් මෙතන මේ අනිත් DSN වරුන්ට ඇවිල්ලා ඔබ වේදිකාව හදලා දීලා අනිවාර්යයෙන් මම ඒකට ගරු කරනවා. නැත්තම් ඒක අර අපි විතරක් කරන එක නෑ. ඒක තමයි මම ගරු කරන ඔබේ ආයතනෙට ඔබේ නාලිකාවට මම ගොඩක් ගරු කරනවා. එහෙම කෙනෙකුට ඇවිල්ලා අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් දැන් ඒක මොකද කරේ දැන් ඔබතුමා විතරක් අපි මෙතන ගෙනල්ලා හදිසියෙන් එහෙම කිව්වට පස්සේ අනිත් කට්ටිය මේකේ මේම වැඩක් මේ මාකටිං කරන වැඩක් එහෙම කියලා. අද එතෙන්ට යන නිසා තමයි අපි මේ කිව්වේ ඕන කෙනෙක්ට ඇවිල්ලා කතා කරන්න පල්ලෙහා දුරකථන අංක තියෙනවා. අපිට කතා කරලා කියන්න මෙන්න මෙහෙමයි මෙයා මෙහෙම කියලා. ඔබතුමාට ඒ කෙනෙක් ආවොත් ඔබතුමාටත් එන්න පුළුවන්. මට ඕන කෙනෙක් එක්ක එන්න පුළුවන්. මම වාද විවාද වලට කැමති නැහැ. මම අවශ්‍ය ගැටලු වලට නිවැරදි පිළිතුරු ලබනවා. අන්න ඒ වගේ අන්න ඔන්න කෙලින්ම කෙල්ලේ තීරණයක් ඔන්න ඔය ඒ උත්තරය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මිනිස්සුන්ටත් ඕන ඒ තනි තීරණය කෙලින් තීරණය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඉදිරියේදී මේ වගේ වැඩසටහන් අපි අරගෙන යනවා channel S Talk with Ruwan වැඩසටහනත් එක්ක. ඉතින් සම්බන්ධ වෙලා ඉන්න සහ අපව subscribe කරලා තියාගන්න. මේ ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන එක අපි ඉස්සරහටත් එළියට දානවා සහ අපි කතා කරනවා. ඔයාලටත් කතා කරන්න පුළුවන්. ඉතින් සුබ දවසක් වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ වැඩ රාජකාරිය අතරේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි ආරාධනා පිළිගත්තට ස්තුතිවන්ත වෙනවා. නැවත වාරයක් අපි හමු වෙනවා. සුබ දවසක් වේවා.